මට විදුහල්පතිතුමා කිව්වේ නම් 9 වසරේ ළමයි හදන්නම බැරි පන්තියක්. හැබැයි ඉතින් වැඳලාම පිළිගත්තා. ඒ මොනවා වුණත් කවන්නේ. හැබැයි එකක් මම හොඳට හොඳයි. නරකට මේක බලන්න. Excuse me, sir. Bang, ini bodoh parak guna. Bang, parak guna sih? නෑ තව ටිකක් පරක් වෙලා එන්න දෙන්න. එහෙම යන්න. ඊට මුදාරට හරි හරි. මට මේ ළමයිට කාරණා තුනක් කියන්න තියෙනවා. ඔව් ඔව්. එක ඔයාලගේ පරණ ඉංග්‍රීසි මිත් ගියා. ඉංග්‍රීසි මිස් වෙනුවට සිංහල උගන්වන්නේ මම. මේකට නම් ඔයාලා කැමතිද දන්නේ? අලුත් පන්ති වාර මම. ඉන්නේ නයිව. හරි. මට දැන් අලුත් පන්ති නායකයෝ දෙන්න. මම ඉන්නයි චන්දරි ඉදිරිපත් වෙන්න බපානේ. අපේ බට්ටට කැමති අත උස්සන්න බලන්න. ඔය ළමයා කොහමද දන්නේ? එයා මෙයාට කැමති කියලා. එයා ඉන්නේ කිව්වා මෙයාට කැමතියි කියලා. එතකොට අපි මේ අහත කොල්ලට කැමති අය. ඉනාන්න. අනිදින පන්ති නායක දනු සදා පාටාදරන්න. පන්ති නායකෙකුත් ඉන්න. අලුත් පන්ති නායක. ඉන්න නම් පොතක් කරගෙන නම් පොත. මොකද? මිනිස්සුගේ පොඩි ප්‍රශ්නයක් අහන්න. ආන්න බලන්න. සර් කාන්තා සභාව කැමති කෙනෙක් ඒ මොකද ඒ බලන්න. නේ නිකන් අර ළමයා නම් පොත හදන්න ගිහින්ලාද කොහෙද? ළම කියකින් ඉන්නවා කියන්න ඕනේ. ආසස්. කේල් ඉන්නෝ. ෆයිටර් ෆ්ලෑෂ් අම්මුට ඉලෙක්ක දස්සදලා වරේ. ස්විමින් pool ලකිල ක්ලැරන්ස් ඩිංගිරි පන්දා මලිති ජයස් කියලා ආපු පළවෙනි දවසේ පන්තියේ හොඳයි කියපු ළමයි. ළමයි හැමෝගෙම අනාගත බලාපොරොත්තු ගැන හරි කතාවක් ගත්තා හරි. බුදුරන්ගේ එනවා ආයෙත් මම එයා මූණේ ගහුවා. මෙහෙ එනවා. මම ආපු වෙලේ ඉඳන් දැක්කා. කොයි වෙලෙත් කෑ ගහනවා දඟලනවා ළමයින්ට කරදර කරනවා. ඕම ඉඳලා කවුරු වෙන්නද කැමති? සර් මම දේශපාලනඥයෙක් වෙන්න ඉන්නේ. දේශපාලනඥයෙක් වෙන්න හොඳට ඉගෙන ගන්න ඕන. නැතුව කොහොමද දේශපාලනඥයෝ වෙන්නේ? පිස්සුද සර්? මටද? නෑ අනේ තාවෙන්න බුදුසෙන් තාවෙන්න. සර් දැන් ඔය පාර්ලිමේන්තුවේ හැම එක්කිනාම ඔය ඩිග්‍රීද උපාධිද පාත්ලෝමද ඔය මොනවාද ඒවා කරලා නෙවෙයිනේ සර් ඉන්නේ. ඉස්සරලන් එහෙම තමයි. ඒ ඉස්සරස දැන් හොරකම බොරුව වංචාව ඔය ඔක්කොම තිබ්බනම් සුපිරි දේශපාලනඥයෙක් වෙන්න පුළුවන්.
පාර්ලිමේන්තුවට ගිය දවසක තමුන් ඔක්කොම මරණ දඩුවම දෙනවා මරණ දඩුවම. එන්න බලන්න ඉස්සරහට. කරනවා බලන්න කැමැතිම සතා ගැන කතාව. ගෙදරින් පුරුදු ආයේ නේ. ආදිවට ඉන්දියානු නෑ. විනාඩියයි. පූල් ලැබරනවා. කාකු රහික් කරනවා. එන්න. ලස්සන කතාවක් කරන්න බලන්න පුතා. කමෝටිටි පූල්. කරන්න. ලස්සන කතාවක් කරන්න තමයි මම කියන්නේ. මං අද කතාවක් කරනවා පෙරහැරක් ගැන. පෙරහැරේ මුලින්ම යනවා කොසකාරයෝ. මුන් මෙහෙම කියනවා. චටස්. පෙරහැරේ ඊළඟට යනවා ගිනි බෝලකාරයෝ. මුන් මෙහෙම කරනවා. පෙරහැරේ ඊළඟට යනවා ඊගාවට යන්නේ බෙරකාරයෝ. මුන් මෙහෙම කරනවා. ඊළඟට බෙරහැරේ යන්නේ කාගියද? යන්න. ඊළඟට බෙරහැරේ යනවා හොරණයකාරයෝ. මුන් මෙහෙම කියනවා අපියෝ අට නෑ අපියෝ අට නෑ අපියෝ අට ඊළඟට අයි මොනවා කියයි. ඔයාට දුන්න වෙලාව නම් ඇතිකො. දැන් ඉස්සරහට කරමු බලන්න. ඇම්බරේනවා. කරනවා කතාව. කරන්න තමයි මම කියන්නේ. මට මොකුත් මතක නෑනේ. මොනවද කියනවා? ඉන්න බලන්න පත් වුණා. උඹ දැන් ට්‍රැක්ටරය. ඒ පේනවනේ. ඉවරෙට පන්තියේ වැඩක්වත් කරගන්න දෙන්නේ. මේ මන්ද මේ ළමයි සමාජයෙන්ම තමයි හැදෙන්නේ. Morning miss. Yeah, miss. One US. මේ ඉන්නේ හැමෝම ඇවිල්ලා ඉඳගෙනත් එක්ක මං කිව්වනේ ඔබවම සමාපතේ මම ඔයාලට හැමදාම කියලා දෙනවනේ ගුරුවරයෙක් පන්තියට ආවම ඔයගොල්ලෝ හරියට කරදර කරනවා මිස්ටර්. ඔයාලට වැඩ කන්න වෙන්න පුතේ අර සමාපතේ තමයි. ඊට පස්සේ හිරගෙවල් වලයි පරිවාස වලයි අම්මලාට බත් අදින්න නම් හිරගෙවල් වල පුතේ ඔයගොල්ලන්ට අධ්‍යාපනය කර අනාගතයක් නැහැ. පොඩ හේරු ගන්න. අදින් පස්සෙවත් ඔබ හිතට අරන් හැදෙන්න. ඒකයි මෙච්චර මේ ගුරුවරු කියන්නේ. ඔයාලට දැනගත්තොත් තමයි මේ ඉස්සරහ ඉඳන් මිස්ටර් දවසක හිනා යන්නේ. ඒගොල්ලන්ගේ කැපකිරීම වලට අපි
සාධාරණයක් කරන්න පුළුවන්. ඔයාලා හොඳට ඉගෙන ගත්තොත් විතරයි මන්සේ ඔයාලගේ අම්මලා තාත්තලාත් ඔයාලට ගොඩක් මහන්සි වෙනවා. ඒ ගැන හිතනවා පුතාලා කරදර කරන්නේ හොඳට ඉගෙන ගන්න. ගුරුවරු ගහන්නේ වටින ආදරේ නෙවෙයි. තේරුණා නේද ඔයාලට? අපිට සමාවෙන්න ඕවාද සිප්පදානේන සික්ඛාපේති මහංගරු සදාන වේන චිත්තේන අහං වන්දාමි සංගරු ඕවා සිද්ධි වෙන මා ඉක්මවන පේමෙන ඇදුරු හද ගැටියෙන වහිමි කරු සිත පෙරටු කරගෙන